දැන් ඉන්නේ කුරුණෑගල. අද අපි යනවා ලස්සන දැනකට ලංකාවේ තියෙන යාළුවනේ අපි අතරමං වෙලා ඉන්නේ. මේ බලන්න මැප් එක මේ. Hello guys, good morning. අපි දැන් ඉන්නේ කුරුණෑගල. අද අපි යනවා ලස්සන දැනකට ලංකාවේ තියෙන අද මාත් එක්ක ඉන්නවා යමොත් ඉන්නවා. හයි. තක්ෂිල. අපි දැන් ඉන්නේ කුරුණෑගල ටවුන් එකේ. ඉතින් අපි අද යන්නේ රිවර්ස්ටන්. රිවර්ස්ටන් යන්න පැති දෙකක් තියෙනවා. ලග්ගල පැත්තෙන් යන්නත් පුළුවන්. ඉතින් ලග්ගලින් හැරලා ඒ පාර දිගටම ගියොත් ඔයා වැටෙන්නේ මාතලේට. ඉතින් ලග්ගල ඉඳන් රිවර්ස්ටන් වලට කිලෝමීටර් 10ක් වගේ තියෙනවා. ඉතින් අපි මේ පාර රිවර්ස්ටන් යන්නේ මාතලේ හරහා. අපි කුරුණෑගලින් දඹුල්ල පාරේ කිලෝමීටර් 16ක් වගේ ඇවිල්ලා තල්ගොඩ පිටියෙන් දකුණට දාලා යටවත්තට යන්න ඕනේ. ඉතින් ඔයාලත් යටවත්තින් වමට දාලා යන්න එපා. මොකද අපිත් ඉස්සරහට ගිහිල්ලා පාර වැරදුනා. ඉතින් ඔයාලා යනවනම් යටවත්තෙන් දකුණු පැත්තට දාලා මාතලේ හරහා රිවර්ස්ටන් යන්න. ඉතින් යටවත්තෙන් මාතලේට කිලෝමීටර් 15ක් වගේ තියෙන්නේ. මාතලේ ඉඳන් රිවර්ස්ටන් වලට කිලෝමීටර් 27ක් වගේ තියෙනවා. ඉතින් රිවර්ස්ටන් වල බලන්න තියෙන තැන් තමයි රිවර්ස්ටන් පීක් එකයි පිටවල පතන මිනිවර්සෙන්ට් එකයි බඹරකිරි ඇල්ලයි. ඉතින් අපි මුලින්ම ගියේ රිවර්ස්ටන් පීක් එක බලන්න. රිවර්ස්ටන් පීක් එකට මාතලේ ඉඳන් දුර කිලෝමීටර් 30ක් වගේ තියෙනවා. ලග්ගල පැත්තෙන් බැලුවොත් කිලෝමීටර් 10ක් වගේ තියෙන්නේ. ඉතින් ඔයාලා වාහනයක ඇවිල්ලා මෙතන තියෙන පල්ලෙහා පාක් එකකින් දාලා උඩ පීක් එකට පයින් යන්න ඕනේ කිලෝමීටර් 2ක් වගේ. ඉතින් ඒ හයික් එක මේ අමාරු හයික් එකක් නෙමෙයි. මොකද මේ තාර පාරක් නිසා ලේසියෙන් යන්න පුළුවන්. ඉතින් අපි ඊළඟට ගියේ පිටවල පතන පුංචි ලෝකාන්ත බලන්න. රිවර්ස්ටන් පීක් එකේ ඉඳන් මෙතෙන්ට කිලෝමීටර් 8ක් වගේ තියෙනවා. මෙතනත් වාහන පාක් කරලා පාකින් එකේ ඉඳන් පයින් මීටර් 800ක් වගේ යන්න ඕනේ වී පොයින්ට් එකට. ඊළඟට අපි ගියේ බඹරකිරි ඇල්ල බලන්න. රිවර්ස්ටන් පීක් එකේ ඉඳන් මාතලේ පැත්තට කිලෝමීටර් 20ක් පාන ආවට පස්සේ තමයි බඹරකිරි ඇල්ල හම්බෙන්නේ. ඉතින් මෙතනත් ඔයාලා වාහනේ දාලා මීටර් 200ක් වගේ පයින් යන්න ඕනේ බඹරකිරි ඇල්ල බලන්න. ඉතින් රිවර්ස්ටන් ආපුවාම ඔන්න ඔය ටික තමයි ලේසියෙන් ළඟම බලන්න පුළුවන් තැන. ඉතින් අපි දැන් මේ කුරුණෑගලින් දඹුල්ල පාරට දාලා යන ගමන් ඉන්නේ. ඉතින් දඹුල්ල පාරේ කිලෝමීටර් 15ක් වගේ යන්න ඕනේ මේ තල්ගොඩ පිටිය හම්බෙන්න. තල්ගොඩ පිටියෙන් දකුණට දාලා යටවත්ත පාරේ යන්න ඕනේ. ඉතින් මේ ගමනට මාත් එක්ක යාළුවෝ දෙන්නෙක් ආවා. අපි දැන් මේ ඉන්නේ බඩගමුව කැලේ පාස් කරගෙන යන ගමන්.
මේ හරියේ උදේට මාරම ලස්සනයි, මාරම කූල්. ඉතින් අපි දැන් මේ ඉන්නේ දදුරුවේ පාලම උඩ. අපි උදෙන්ම ආව නිසා ලස්සන සන්රයිස් එකක් දැක ගන්න ලැබුණා. ඉතින් අපි මෙතන සුන්දරත්වයක් බලලා ඉස්සරහට ගියා. ඉතින් අපි මේ යන්නේ තල්ගොඩ පිටියෙන් දකුණට දාලා යටවත්තට. තල්ගොඩ පිටියෙන් යටවත්තට කිලෝමීටර් 20ක් වගේ යන්න ඕනේ හැරෙන තැන හම්බෙන්න. ඉතින් මේ ඉස්සරහින් පේන කන්ද තමයි උලංගල පුංචි ලෝකකන්ද. ඉරේලිය කන්දට වැටලා මාරම ලස්සනයි එතන. අපි චුට්ටක් එතන ඉඳලා මේ ඉස්සරහට ගියා. ඉතින් මේ ඉස්සරහින් පේන හුලංගල කන්දට යන්නේ මේ පාරෙන්මයි. ඉතින් තල්ගොඩ පිටියෙන් හුලංගලට කිලෝමීටර් 23ක් වගේ තියෙන්නේ. මෙතන ඉඳන් තා පොඩ්ඩ දුරකින් වමට පාරක් තියෙනවා සෙලගම රෝඩ් එක. එතනින් තමයි හුලංගලට යන්න තියෙන්නේ. ඉතින් අපිට මෙතනින් එහාට තමයි පාර වැරදුනේ. අපි ආවේ තල්ගොඩ පිටියෙන් වමට දාලා යටවත්තට ඇවිල්ලා යටවත්තෙන් වම් පැත්ත පාරෙන් තමයි රිවර්ස් ටර්න් යන්න ආවේ. එතන වම් පැත්ත පාරෙන් කෙලින්ම වැටෙන්නේ කැන්ඩි ජෙෆ්නා රෝඩ් එකට. එතනින් දකුණු පැත්තට දාලා ටික දුරක් එද්දි හම්බෙනවා අන්කන්ද රෝඩ් එක. එතනින් වමට දාලා තමයි අපි ගියේ. එතනින් එහාට ගොඩක් දුරට යද්දි සිග්නල් අඩු වුණා. ඉතින් අපිත් Google Map එක බලාගෙන ගියේ. ඒක නිසා ටිකක් දුර යද්දි අපි ඉන්න තැන පෙන්වන්න නැතුව ගියා. ඉතින් අපිට පාර හොයාගන්න බැරි වුණා. අපි ඉතින් ගමේ අයගෙන් උදව් අරගෙන රත්තොටට කොහොම හරි ආවා. ඉතින් මෙතනින් ඔය දැන් පෙන්නන හරිය නම් පාර පෙන්වන්නේ නැහැ. ඒක නිසා ඔයාලත් ඒ පාරෙන් එන්න නැතුව යටවත්තෙන් මාතලයට ඇවිල්ලා මාතලෙන් රත්තොට පාරෙන් රිවර්ස් ටර්න් යන්න. මොකද අර පාරෙන් ගියොත් පාර හොයාගන්න බෑ. යාළුවනේ අපි අතරමං වෙලා ඉන්නේ. මේ බලන්න මැප් එක මේ මේක ඉවරයි වගේ පෙන්නන්නේ බම් මෙතන. අයියෝ මැප් එක බලන්න. මේ මෙතනින් හැරෙන්න කියලා බං. මේ මෙතන තියෙන්නේ. මේක පෙන්වන්නේ නැහැ මෙතනින් යා. බලන්න මේකන මේ මෙතනට වැටෙන්නේ මං කියන්නේ. ඉතින් මමට දාන්නේ. ඉතින් අපි කොහොම හරි රත්තොට ඉඳන් රිවර්ස් ටර්න් යන්න තියෙන පාර හොයාගත්තා. රත්තොට ඉඳන් රිවර්ස් ටර්න් වලට කිලෝමීටර් 17ක් වගේ තියෙන්නේ.
වුණා. මොකද පට්ට ලස්සන view එකක් තියෙන මේ හරියේ. මාරම ලස්සන පරිසරයක් තියෙන්නේ. ඈතට පේන්නේ කඳු විතරයි. වෙහිලා තියෙනවා. වාසිය. යවුනම මාරුවා. ඒක උඩ. ඒතුමා වහන සුපිරි. මේක තමයි වෙන්නේ. අද ඩ්‍රෝන් එකක් තියෙනවනේ බා. අඩෝ පාට ගස් තියෙනවා යකෝ. ඒක තමයි. මේ ගස් ටික පාට පාටද වෙන්නේ බා. මේ අමුතු ලයින් එකක් තියෙනවා. ඕක උඩට පේනවා සුපිරියට. ඔන්න ඉතින් අපි ආවා රිවර්ස්ටන් පාකින් එකට. මෙතෙන්ට එද්දී උදේ 10ට වගේ වුණා. අද මාර සෙනගක් වුණේ මොකද මේ අවුරුදු සීසන් නිසා මාර සෙනගක් ඇවිල්ලා හිටියා රිවර්ස්ටන් බලන්න. ඉතින් මෙතනින් තමයි රිවර්ස්ටන් view point එකට යන්න තියෙන්නේ. මෙතනින් නම් කිලෝමීටර් 2ක් වගේ පයින් යන්න ඕනේ රිවර්ස්ටන් view point එකට. ඉතින් මෙතනින් රිවර්ස්ටන් උඩට යන්න ටිකට් එකක් ගන්න ඕනේ. ටිකට් එකක් අපිට එක්කෙනෙක්ට උනේ 75ක් වගේ. ඉතින් මේකත් නගස්වල කොටසක් කියලා කියනවා. ඒ නිසා සීතලට ඔරොත්තු දෙන විදිහට මේ ගස් හැදිලා තියෙන්නේ කුරු ගස් විදිහට. ඉතින් මේ හරිය මාරම කූල්. ඉතින් මේ කොළ පාට දකිද්දි ඇස් වලට මාරම සනීපයි. ගොන්න පුළුවන්. අම්මට 100ක්. ඉතින් මේ ක්ලයිමේට් එක විනාඩි 5න් පාට වෙනස් වෙනවා. මොකද අපි එද්දි අවුව තිබ්බේ. දැන් මෙහෙට මීදුම ඇවිල්ලා. මේ හරිය ඈතින් පේන මීදුමත් එක්ක මාරම ලස්සනයි. මම හරිය ලස්සන නෑ.
අතුරු පාරක් යන්න හදන්නේ උඹට ගන්න. හරි. අතොන්ද? මරණ හතක් ඕනේ. අයියෝ. ෂෝට්කට්. ඉතින් ඔය උඩින් පේන්න තියෙන ටවර් එක තමයි රිවර්ස්ටන් ටවර් එක. අපි උතෙන්ට තමයි දැන් යන්නේ. මීදුමත් එක්ක පරිසරයේ මාරම ලස්සනයි. ඒ වගේම මාරම කූල්. අපි දැන් ඉන්නේ රිවර්ස්ටන් හුලං කපොල්ලේ. මෙතනට මාරම හුලඟක් එන්නේ. ඒත් අපි ගිය දවසේ එච්චර හුලඟක් තිබ්බේ නැහැ. මෙතනට පේන view එක මාරම ලස්සනයි. උලං කපොල්ල ගාවින් තව ටිකක් උඩට ගියා මේ ටවර් එක හරියට. මේ හරියත් මාරම ලස්සනයි. මාරම සුන්දරත්වයක් තියෙන්නේ. ඔයාලත් ඇවිල්ලා බලන්න. දවසක එන්නම ඕන ගමනක් මේක. ඉතින් අපි ටවර් එක පාස් කරලා ටික දුරක් ඉස්සරහට ගියා. එතකොට අපිට හම්බුණා කන්දක්. ඒකට නගින්න පුළුවන් නිසා අපි ඒ පැත්තට ගියා. Udah mau? Ada balik. Udah gila kamu tuh? Bende apa kamu? Bukan, Becky. ඉතින් අපි කට්ටිය හෙමින් ඊළඟ view point එකටත් යන ගමන් ඉන්නේ. මේ හරියටත් පේන view එක මාරම ලස්සනයි. Esai. Mata sini.
මල ගොඩයි ගමන් පැත්ති කමන්නේ berapa satu kan? Tidak mau gila. ලස්සනයි අඩු මේ මීදුම් බලන්නකො වැදිලා එනවා උඩට මේ හරියට එන්නේ නැහැ නේ වැඩි. අපිට ඕන රොටි කන්න පුළුවන් නේ. ඉතින් අපි කොහොම හරි අර කන්දන් නැගගෙන ඊළඟ view point එකට ආවා. ඒ වෙද්දි අපේ කට්ටියට බඩගිනි හැදුන නිසා අපි පල්ලෙහාන් අරන් ආව රොටි ඉතින් මම කාලා පොඩ්ඩක් කියලා හිටියා. ඉතින් මේ වගේ තැනක ඉඳන් රොටියක් කනවා කියන්නේ කියා ගන්න බැරි හැඟීමක්. ඔය බලාගෙන අම්මෝ මේ ගොඩක් නැත්නම් උඩ දානවා උඹ සෙලප්පෝ බලාගෙන අම්මට සිරියනවා දෙකට නැගිනේ යන්න බෑ. යන්න ඉතින් යන්න බෑද පුළුවන් බං ඔය මේ ටික විතරයි ටිකටම බලන්න. අයියෝ බඩ ගානෝ අවුලක් නැහැ නේ ඔය තියෙන්නේ ඉතින් අන්තිමට අපි රිවර්ස්ටන් වල යන්න පුළුවන් තවත් view point එකකට ආවා. එතන මාරම ලස්සනයි. මාරම view එකක් තියෙන එතනට.
ඉතින් දැන් වෙලා 12 මාට්ට වගේ ඇති. ඒක නිසා අපි හිමීට පල්ලෙහාට ගියා. මොකද අපිට ඊළඟ තැන් වලට යන්න වෙලාව ඉතුරු කරගන්න. ඉතින් අපි පල්ලෙහාට බෑගෙන එද්දි තව view point එකක් දැකලා එතෙන්ටත් ගියා. එතන නම් මාර සෙනගක් හිටියේ. ඒත් ඒ view එක නම් මාරම ලස්සනයි. ඉතින් අපි දැන් රිවර්ස්ටන් පීක් එකේ ඉඳලා පල්ලෙහාට ආවා. ඇවිල්ලා මේ යන්නේ පිටවල පතන පැත්තට. ඉතින් රිවර්ස්ටන් පාක් එකේ ඉඳලා පිටවල පතනට කිලෝමීටර් 6ක් වගේ යන්න ඕනේ. Udah gila nih. Ada parah mah nih. Aduh.
ඉතින් අපි දැන් ඉන්නේ පිටවල පතන වාහන පාකින් එකේ. ඉතින් අර ඈතින් පේන්නේ අපි ඉස්සෙල්ලා හිටපු රිවර්ස්ටන් ටවර් එක. ඉතින් මෙතනත් ටිකට් එකක් අරන් තමා ඇතුළට යන්න ඕනේ. අපිට නම් එක්කෙනෙක්ට උනේ රුපියල් 75ක් වගේ. දැන් මේ යන තැනින් තමා පිටවල පතන view point එකට යන්න තියෙන්නේ. මෙතන ඉඳන් මීටර් 800ක් වගේ යන්න ඕනේ view point එකට. ඉතින් මේ හරියට මාරම ලස්සනයි. පිටවල පතන විශේෂත්වය තමයි තැන්නක් තියෙන්නේ. මෙහි ලොකුවට ගස් වැවිලා නැහැ. තැන්නක් තියෙන නිසා මාරම ලස්සනයි මේ හරිය. ඉතින් පිටවල පතන ලේසියෙන් එන්න පුළුවන් මොකද ලොකුවට හයික් එකක් නැති නිසා. ඉතින් අපි අන්තිමට පිටවල පතන view point එකට ආවා. මගෙත් පළවෙනි වතාව තමයි මේ වගේ view එකක් දැක්ක. එතන මාරම ලස්සන view එකක් තියෙන්නේ. ඒ වගේම මෙතෙන්ට ආවොත් ගොඩක් පරිස්සමින් view එක බලන්න ඕනේ. ඉතින් අපි දැන් පිටවල පතන ඉඳන් පල්ලෙහාට ආවා. දැන් වෙලාව හවස 3:00 විතර ඇති. අපි දැන් විජහට ඊළඟ තැනට යන්න ඕනේ. මේ මොකද වෙලා මදි නිසා. ඉතින් අපි දැන් ඊළඟට යන්නේ බඹරකිරි ඇල්ල බලන්න. පිටවල පතල ඉඳන් මාදලේ පැත්තට කිලෝමීටර් 17ක් වගේ යන්න ඕනේ බඹරකිරි ඇල්ල හම්බෙන්න. ඉතින් අපි පිටවල පතන ඉඳන් මේ දැන් යන්නේ මාදලේ පැත්තට. මාදලේ පැත්තට කිලෝමීටර් 17ක් වගේ යන්න ඕනේ බඹරකිරි ඇල්ල හම්බෙන්න.
දැන් මේ අපි පහු කරන් යන්නේ රිවර්ස්ටන් ටවර් එකට යන පාර. මෙතන ඉඳන් බඹරගිරිය ඇල්ලට කිලෝමීටර් 11ක් වගේ යන්න ඕනේ මාතලේ පැත්තට. අපි කට්ටියට බඩගෙන නිසා මග කඩයකින් දවල්ට කාලා එහෙම බඹරකිරිය ඇල්ල බලන්න ගියා. ඔන්න ඉතින් අපි බඹරකිරිය ඇල්ලට යන තැනට ආවා. මෙතනට අපි එද්දි හවස 5:00 වගේ වුණා. ඒ නිසා ඉක්මනින් ඒ පැත්තට ගියා. මෙතී ඉඳන් මීටර් 200ක් වගේ පයින් යන්න ඕනේ ඇල්ලට. ඔන්න ඉතින් මේ තියෙන්නේ සුන්දර බඹරකිරිය ඇල්ල. මෙතන අර වැල්පාලමට දැන් යන්න දෙන්නේ නැහැ. මොකද මේ ඒක අබලන් තත්ත්වයේ තියෙන නිසා. ඉතින් මෙතනට ආවපුවාම පරිස්සමෙන් බලන්න. මොකද මෙතන ගොඩක් ගැඹුරුයි. ඉතින් ඔයාලත් ඇවිල්ලා මෙතන නාන්න යන්න එපා. මොකද මෙතන ගොඩක් ගැඹුරුයි. මේ සුන්දරත්වය විතරක් බලලා යන්න. රූප රචනාව මෙතනින් ඉවර වෙන්න යන්නේ. ආයෙමත් ලස්සන රූප රචනාවක හමු වෙමු.